හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අදත් ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. ඉතින් අද යන්නේ කලින් ගියපු තැනකටම තමයි යන්නේ. හැබැයි කලින් පෙන්නපු නැති ටිකක් තමයි අද පෙන්නන්න යන්නේ. හායි අද ආවා පාක් එකට නිකන් හවස් වරුවේ යන්න කොහෙවත් නැහැ කම්මැලිත් හින්දා. ඉතින් අද ආවත් පාක් එකට. එදා මම බලපු කලින් vlog එක දැක්කනම් අපේ beach vlog එක අන්න එතෙන්ටම තමයි අදත් ඇවිල්ලා තියෙන්නේ. අද නම් beach එක පැත්තට යන්නේ. අද පාක් එක පැත්තේ තමයි ඉන්නේ. ඉතින් මේක තමයි පාක් එකේ වටපිටාව. පාක් එකට ඇවිල්ලා නිකන් ඉන්න බැරි හින්දා ඉතින් පොඩි සෙල්ලම් ටිකක් කරා. බැඩ්මින්ටන් ගැහුවා, වොලිබෝල් ගැහුවා. ලොකුවට නෙමෙයි අපිට මයින්ඩ් එක රිලැක්ස් වෙන්න පොඩියට අපි ඉතින් ඔහොම ප්ලේ කරා. මේ දෙන්න නම් වොලිබෝල් ගැන හොඳටම දන්න දෙන්නෙක්. මොකද මේ දෙන්න වොලිබෝල් මැච් වලට මෙහි මැච් වලට පවා සහභාගී වුණ දෙන්නෙක් තමයි ඉන්නේ. ඉතින් දැන් නම් ටීම් එක සෙල්ලම් කරන්නේ නැහැ. දැන් නවත්තලා තියෙන්නේ. කට්ටියට වෙලත් එක්ක ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් අමාරු වුණ හින්දා ඉඳලා හිටලා හරි මේ වගේ කොහෙට හරි ගිහිල්ලා සෙල්ලම් කරද්දි ඒක මගේ ඔළුවට නම් මාර රිලැක්ස් එකක්. මං හිතන්නේ මං මේ එළියට ආවේ දැන් කොහොම හරි මාසෙකින් විතර. මොකද අපිට යුද්ධ ප්‍රශ්නෙත් එක්ක අපි වැඩි එළියට ආවේ නෑ. දැනුත් පොඩ්ඩක් ඉතින් ගහනවා. ඒ වුණාට ගේ අසර වෙලා හිර වෙලා ඉන්න බෑනේ. ඉතින් ඒකටත් එක්ක පොඩි නිදහසකටත් එක්ක තමයි අද අපි පාක් එකට ආවේ. පොඩි වැස්ස තත්ත්වකුත් තිබ්බා. අපි එද්දි නම් පොඩක් පොදයකුත් ගියා. හැබැයි දැන් නම් නෑ. දැන් චුට්ට රෑ වීගෙන එනවා. ඇත්තටම මං ආසයි මට සහෝදරයෙක් හිටියනම්. මොකද මට ඉන්නේ අක්කා කෙනෙක්. මං ආසයි මං හරිම ආසයි අයියා කෙනෙක් හරි එක්ක මල්ලි කෙනෙක් හරි මට හිටියනම් මං හරිම ආසයි. මට ඇයි කියලා මන් දන්නේ නැහැ. මං හරිම ආස දෙයක් තමයි සහෝදරයෙක් ඉන්න එක. ඉතින් මේ ඉන්නේ අපේ පල්ලෙහා ගෙදර මල්ලි. මෙයා සයුල්. තව එක්කෙනෙක් ඉන්නවා ගනුල් කියලා. දැන් මං ඔයාලට පෙන්නන්නේ චූටි අයට ප්ලේ කරන්න තියෙන ඒරියා එක. ඉතින් ඔතන වොලිබෝල් කෝඩ්, බාස්කට්බෝල් කෝඩ්, ඊට පස්සේ ඔය චූටි මල්ලිලා වගේ ෆුට්බෝල් ගහනවා. ඉතින් එහා පැත්තෙන් තියෙනවා චූටි අයට පදින්න ඔන්චිල්ලා සීසෝ එහෙම දාලා තියෙනවා. ඒ ඒරියා එක තමයි ඒ තිබ්බේ. දැන් ඉතින් ටිකක් මහන්සි ඇරලා ආයෙත් පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මොකද ගොඩක් කාලෙකින් අර සෙල්ලම් කරේ නැති වුණාම ඇඟේ තියෙන ෆිට්නස් ටික අඩු වෙනවා. ඊට පස්සේ චුට්ටක් සෙල්ලම් කරපු ගමන් මහන්සිය වැටෙනවා. ඉතින් මට නම් ඒක හින්දා හරිම අමාරුයි. මට පොඩක් හතිය වගේ තියෙනවා මේ ඉඳලා කාලයකට පස්සේ සෙල්ලම් කරපුවා.
බලන්න මේ හැන්දෑවේ හඳ කොච්චර ලස්සනට පායලා තියෙනවද කියලා. ඒ මුහුද අතරින් ඒ ගස් ටික අතරින් පේන ලස්සන. එහෙනම් අපි දැන් තව චුට්ටකින් ගෙදර යන්න තමයි හදන්නේ. ටික ටික රෑ වේගෙනත් එනවා. කළුවර වැටිගෙන එනවා. ඉතින් අපි හිතුවා දැන් ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් බලන්න මේ වලාකුළ ඔය අහසේ ඔතන විතරයි තිබ්බේ. ඒ කියන්නේ එදා දවසේ මම දැක්කා දාලා තියෙනවා හැමෝම කියලා තිබ්බා. බහරෙන් අහසේ වලාකුළු පාවෙන්නේ නැතුව එකම තැන තිබ්බා. එකම දවස එදා කියලා මෙන්න මෙදා කියලා කට්ටිය හැමෝම දාලා තිබ්බා. ඉතින් බලන්න මේ වලාකුළ මාර ලස්සනයි. ඔය වලාකුළු එදා ගොඩක් වෙලා යනකම් ඔතන ඔය විදිහට ඔහොමම ලස්සනට තිබ්බා. ඉතින් අන්තිමට ඔය විදිහට අපි එක් සෑන්ඩ්විච් එකකුත් කකා ගෙදර යන්න තමයි මේ හදන්නේ. අපි ගෙදර යන ගමන් කඩේට යන්න ඕන හින්දා මගදී බැස්ස බැලලා අරකට කිව්වා යාට ගෙදර යන්න කියලා. අපි කඩේට ගිහින් එන්නම් කියලා. ඉතින් මෙතන මේ ඔඩියෝ එක නම් මට දාන්න බෑ. මොකද මම ඒකේ පිස්සු විකාර කියවන්නේ. ඉතින් දැන් මෙන්න මෙහෙම අපි බඩු ටික ගන්න කඩේ ඇතුළට යනවා. මෙතන අපි චිකන් එකක් ගන්න තමයි යන්නේ. ඉතින් චිකන් එක තෝරගන්න බැරුව අපි සෑහෙන කල්පනා කරනවා මෙතෙන්ට වෙලා ඉඳගෙන. අන්තිමට අපි මේක ගමු කියලා කොහොම හරි චිකන් එකක් ගත්තා ඉතින්. දැන් කඩේන් බඩු ටික ගත්තා. දැන් ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ අපි. බලන්න මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු වලාකුළු මතකයිනේ. අන්න ඒ වලාකුළ තමයි මේ තියෙන්නේ. බලන්න මේ වලාකුළු මැද්දේ පොඩි එලියක් වගේ එකක් යනවා. ඔය වලාකුළු මැද්දේ ගොඩක් වෙලා ඔහොම එක දිගට අකුණු ගගා තමයි තිබ්බේ. ඒකට හේතුවක් නම් කියන්න දන්නේ නැහැ. හැබැයි එදා මුළු අහසම ඔය වගේ තමයි තිබ්බේ. හරිම වෙනස්. ඉතින් ඔය විදිහට අදත් මගේ දවස ඉවර වෙනවා. ඉතින් මේ vlog එකත් මෙතනින් ඉවර කරන්න මට වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් ඔයාලව හම්බ වෙනකන් අදට මම මේ vlog එකකින් සමු ගන්නවා. ඉතින් එහෙනම් මං ගිහින් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.